මේ මරණයට තනිකරම වග කියන්න ඕන මිනංගොඩ ස්පිතාලේ ડોක්ටර්ලා. කිසිම කෙනෙක් මේ දරුවා ගැන කිසිම විදියකින් බලලා නැහැ. හැමෝම ડોක්ටර්ලා, නර්ස්ලා සේරම කරලා තියෙන තනිකර බොරුවක්. මේ ගම්පාර ගෙනිච්චත් ඒන් කිසිම මෙයා කන්නේ අපිට උනේ මේ දරුවා නැති වුණ එක මේ වගේ කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් හොයන්න තමයි අපි ඉස්සරහට වග බලා ගන්න කියලා බලධාරීන්ට කියන්නේ. මේක සම්පූර්ණ මිනංගොඩ වගේ කියන්න ඕන. සම්පූර්ණ මිනංගොඩින් වගේ කියන්න ඕන. මිනංගොඩ ડોක්ටර්ලා කිසිම දෙයක් බලන්නේ නැහැ. තනිකර තුන්ඩුවක් ලියන්න ගියාම තුන්ඩුවටයි නමටයි ගමටයි විතරයි බේත් දෙන්නේ. කිසිම ලෙඩක් දුකක් බලන්නේ නැහැ. බලන්නේ නැතුව තුන්ඩුව ලිව්වා නම ලිව්වා. බේත් ටික දෙන්න ඒගොල්ලෝ දෙන්නේ පැනඩෝල් මොන හරි දෙනවා. මිනිස්සු ඉතින් මැරලා වැටෙනවා ඉතින්. කිසිම දෙයක් බලන්නේ නැහැ මිනංගොඩ ස්පිතාලේ. තනිකර වගේ කියන්න ඕන මිනංගොඩ ස්පිතාලේ. අඟහරුවාදා දුවට අමාරු වුණා. කියන්නේ ගොඩක් රැ වුණා වගේ එළිවෙන්න වගේ මොහොතක එක පැනලා කොහොමද කියලා. ඊට අපි එමුගම් ගොඩ අරන් ගිහිල්ලා ළමයා එක්නික් කරලා ඇවිල්ලා ඒ කියන්නේ බදාදා අය හවස ටිකට් කැපුවා ළමයාට අතිනීපයක් නැහැ කියලා. කියන්නේ අඩුයි කියලා. ටිකට් කැපුවා ළමයා එක්ක කරන් ආවා. ටිකට් කපලා ළමයා එක්කලා අහපු අය රැ ළමයාට අමාරු වුණා. අපි බලෙන් ටිකට් කපා ගන්න එහෙම කැපුවේ අය ඉදාම මේ හවස අමාරු වුණා මට. 11 ඒ වෙලාව මට ආසන්න වශයෙන් 11 පැනලා කොහොමද 12 වගේ වෙලාවකට. ඊට පස්සේ දැන් ආයෙත් කරන් ගියා. ආයෙත් කරන් ගිහලා ඇවිල්ලා ඔන්න
අර හිටපු වාට්ටුවම දැම්මා. දාලා විල්ලා මේ හවසට එදාම හවස මට මේ ආයෙ නෝනා කතා කරලා කිව්වා ටිකට් කපයි දන්නේ නැහැ කියලා. ඒ වගේ එකක් තියෙන්නේ කියලා. කොහොම ඊට පහුවදා බ්‍රහස්පතින්දා බදාදා මට මතක හැටියට එක්කරන් ගිහිල්ලා ඇවිල්ලා මේ මම නෝනාත් එක්ක ඉඳලා ඇවිල්ලා නෝනාත් ප්‍රොපෝසල් එකක් දාගෙන ගිහිල්ලා ආයෙ ගිහින් මම ડોක්ටර් හම්බුණා. ડોක්ටර් නම් මොකද්ද මං කියන්න දන්නේ නැහැ. ડોක්ටර් හම්බුනාට පස්සේ ડોක්ටර් මොකද දන්නවද කිව්වා මං කිව්වා මෙයාගේ ආමාශය තුරලා තියෙන්නේ මේ තුවා මේ පොඩි ඉදිමිලා තියෙන්නේ ඒ හින්දා බඩේ තුවාල තියෙනවා මේ මෙයාට දැන් යන්න පුළුවන් ගිහිල්ලා හොඳට කාලා කන්න බොන්න දෙන්න කිව්වා. තරජයි දෙන්න එපා හොඳට කන්න බොන්න දෙන්නකෝ නිකම් මොක අඩු වෙලා යයි කිව්වා. ඒත් මට පෙහෙලිකාවකුනේ ඔපරේෂන් එකක් ස්කෑන් එකක් මොකුත් කරන්නේ නැතුව කොහොමද එහෙම කියන්නේ කියලා මට ප්‍රශ්නෙකුත් නැගුණා. කවුද කිව්වේ? ඒ ડોක්ටර්. මිනෝංගොඩින්. ඔව්. ඊට පස්සේ නමුත් කමන දොස්තර මහතුන්ගේ අත්ගුණෙත් තියෙනවා කියලා මම ඒක පිළිගත්තා. ඊට පස්සේ මං කියනවා මම හවස එන්නම් කියලා නවාට කියලා ගියා මම. ඊට පස්සේ නමුත් ආ ටිකට් කැපුවෙත් නැහැ. ටිකට් කැපුවෙත් නැහැ. ඊට පස්සේ පහුවදා උදේ ආය මේ බග්ගවිලා බාණ්ඩක් ගිහිල්ලා කොහොම කළා දැන් සෙනසුරාදා. කියලා ළමයි ස්පිරිතාලේ සෙනසුරාදා එයා මට කෝල් කරා 4:00ට විනෝන 3:00ට විතර මේ ටිකට් කපනවා මේ කරයන් එන්න පුළුවන්ද කියලා. මම පික් මිදුවානේ. ඊට පස්සේ මේ මං කිව්වා මං එන්නම් මට මේ වෙලාව කියන්න කියලා. බඩු ටික රැස් කරන් යන්න මේ කියන්න කියලා. පායි කාල්ට මෙයා නැති නිසා මං කෝල් එකක් ගත්තා බලන්න මොකද මේ කෝල් කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ආයේ ඩේ එකක් චෙක් කරගන්න ඕනේ. මේ චෙක් කරන්න තියෙනවා. ඒක කරලා හෙට උදේ කපන්නම් කියලා එහෙම දොස්තරලා කිව්වලු. ලේක. පස්සේ දැන් මට ටයිම් එකට යන්න විදිහකුත් නැහැ දැන් මේ ළමයින්ට කන්න බොන්න දෙන්න පස්සේ මම කතා කරලා ඉන්න සිකුටියට කතා කරලා මම මෙහෙම දක්වනා කියලා තෑම ගිහින් දුන්නා මට මුදිගේ කන්න ඉල්ලුවේ ආප්පයි සීනි තමයි ළමයා ඉල්ලුවේ කන්න වෙනම කුටි ඉල්ලුවේ නැහැ පස්සේ මම අට දෙතර ගිහලා සිකුටි මහත්තයාට කියලා විල්ලා මෙහෙම OPD එකට ගෙන්නලා දෙනවා කියලා ඒක යනකොටත් ළමයාගේ අතට මේ ලී ගන්න මේ ෆයිට් එකක් දෙනවා මේ නහර හොයා ගන්න. මම මාළු 20ක් එතන හිටියා මම එතන මං ගියා. වාට්ටුව මං අතට ගියා කරදර කරේ නැහැ. එතනම ගියා. ඊට පස්සේ මේ ගිහිලා මං කෑම එක දීලා මම ආවා. අය රෑ 12:00මාර පැනලා. මට කෝල් එකක් ආවා මේ අපේ බෑනර් ආවේ කෝල් එක මේ අමාරුයි කියලා. පස්සේ මට බෑනර් තාත්තේ මේ ළඟේ අමාරුයි යන්න ඕනේ මේ එක්කන යන්න එන්න කිව්වා කියලා. මං ගියා. ඒක මං ටිකට් කපලාද කියලා දන්නේ නැහැ. මම මුකුත් දන්නේ නැහැ. කියන්නේ බලෙන් කපනවාද මුකුත් මන් දන්නේ නැහැ. පස්සේ මේ මං ඇවිල්ලා මෙයා ටිකට් අපිනවා ටිකට් ටික ලියන්න හදනවා. මම අහුවා ඇයි ඇම්බියුලන්ස් එකට ගියද්දි මේ ට්‍රිවිල් කියන්නේ කියලා. ඒවා පොඩ්ඩක් කටවම් ඉල්ලුවා කියලා ඒ ට්‍රිවිල් නර්ස් කිව්වා. ඊට පස්සේ මං දන්නේ මොකද ඊට නර්ස් කිව්වා මේ ඔයා ලියන්න කිව්වා සිය කැමැත්තෙන් ටිකට් කපන් යනවා කියලා. මං කිව්වා නෝට ලියන්න එපා කියලා. මං කිව්වා අපි සිය කැමැත්තෙන් ටිකට් කපන් යන අපි ආසාවර නෙමෙයිනේ. මං කිව්වා ලියන්න සිය කැමැත්තෙන් ගම්පහට ස්පිතාලේ අරන් යන්න ඕනේ හින්දා මෙහෙම කට්ටිය බලන්නේ නැති නිසා මෙහෙම අපි අරන් යනවා කියලා. ඊට පස්සේ මේ නවාර් කොහොමද එහෙම කරන්න කියලා මට ටිකක් ඒ මිස් කතා කරා. නර්ස්. මම කමිස් එහෙම කියන්න එපා. ડોක්ටර් කතා කරන්න කිව්වා. මට මම මේ ડોක්ටර් නෑ වාට් මම ડોක්ටර් වාට් නෙත් ડોක්ටර් කතා කරන්න. ඇතුළේ ඉන්න ඕනේ. එක්ක ડોක්ටර් දාගෙන ඉන්න ඕනේ. එක්ක ડોක්ටර් කෙනෙක් කොහේ හරි යන්න ඕනේ. දැන් ළමයාට මේ අමාරුයි කියලා යටි ගිරියෙන් කෑ ගහනවා. ඊට පස්සේ මම පොලිසියට කෝල් කරනවා කිව්වා. මම කෝල් කරා. මම 119 ගියා. ඔය මම 119 ගිහලා ළමයාට අමාරුයි දැන් අර නර්ස් එක පෙවුන්නේ නැහැ අපිට පේනවා. දැන් ළමයාට අමාරුයි නර්ස් දන්නේ නැහැ දන්නේ ළමයා. ඒත් ළමයා බඩ අල්ලන් හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ මම කිව්වා මේ පාර විදි ලියන්න කියලා ඒක නෝනත් මට කෑ ගහනවා බෑනත් මට කෑ ගහනවා ඉක්මනින් යන්න මේ ළමයාට අමාරුයි කියලා. මම කිව්වා ඊට පස්සේ මම එහෙම ලියන්න බෑ අපිට. ඊට පස්සේ මේ කට්ටියගේ මේ මගේ නර්ස්ට කිව්වා මේ කට්ටියගේ වාසියට මේකට අර විදිහ ලියන්න කියනවා කිව්වා. කියන්නේ සිය කැමැත්තෙන් කපන්න මම අපේ වාසියට අපි අතන ලියන්න ඕනේ. මේ මම මොකද ගම්පහට ඉස්පිතාලේ ආරයි යනවා කියලා. එහෙම නීතියක් කොහොමද මේ රටේ දිනවද අපිට උගන්වන්න නර්ස් කෑ ගහනවා. මම නර්ස් මම වට ආගියු කෙරෙත් නැහැ. ඔයාට මේ සාධිකාරට බාධා කෙරෙත් නැහැ මම ඇත්ත කිව්වේ. පස්සේ මම නෝවට බැලලා මම බෝන්දක් කරගනින් කියලා මම ඉස්සරහට ආවා. නමුත් මේ මං හිටියේ නෝනාට ටිකට් එක සිය කැමැත්තෙන් ඉල්ලා මේ අස්සම් කරලා ඇති කියලා. නමුත් නෝනා සිය කැමැත්තෙන් අස්සම් කරලා නැහැලු. අස්සම් කරේ නැහැලු. ඒකවල මං එහෙම කොහොමද දැන් එකට විතර යටි කොහොමද මට දැන් මේක එක පහුවිලා ආසන වශයෙන් එකමාර නැහැ. ආන්දර. ඔව්. ඒ කියන්නේ ඉරිදා. ඒ කියන්නේ සාමාන්‍ය විලාව
වෙන්න ඕනේ ඉඳලානේ 12 පැන්නොත් එහෙම දවස් කීයක් මිනංගු රෝහලේ ප්‍රතිකාර ලැබුවා? අංකහරුවා 4යි. ඒක බදාදා කියලා. පස්සේ මං ගෙලින් මං කීවිලේ ගිහින් මං විනාඩි 15කට දවස් විතර වගේ මං ගම්පහට ආවා. ඒ එනකොටත් ළමයා ටිකක් හොඳට හිටියා. පොඩි කියන්නේ වේදනාවෙන් ළමයා කතා බහත් කරා අපිට. ඊට පස්සේ මොනවද කරලා ගම්පහට ගිහින් මං විස්තරේ කිව්වා. කිව්වට පස්සේ ගම්පහෙන් බෙහෙත් පොකයක් දුන්නා බොන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ළමයා චුට්ටක් නිින්ද ගියා. ඊට පස්සේ කොහොම මං අතපය රිදෙනවා කක්ක ගන්න කකුල් මිරි ගන්න. ඊට මේ බඩත් ඉදිමිලා. බඩේ අමාරු කියන බඩත් ඉදිමිලා. බඩේ ඉදිමිලා නම් ඒ ડોක්ටර් දැක්කේ නැත බඩේ ඉදිමිලා කියලා මිනුවන්ගොඩ. කකුලුත් ඉදිමිලා මේ. ඒත් ඒ ડોක්ටර් දැකලා නැහැ. ඊට පස්සේ මම ගියා ටීවී මට බලගෙන ඉන්න බෑ ටිකක් නිදිමතකුත් තිබුණා. මම මෙයා හිටියා දුව ගාව නැවතිලා බෑ නා. පස්සේ මේ මුත්‍රා එකක් ගන්න දීලා මේ. මුත්‍රාවක් ගන්න දීලා මෙයා එක්කගෙන ගිහිල්ලා. මම අහුවා නැති ගමන් නැති ඊට පස්සේ මෙයා එක්කරන් ගියට පස්සේ මට කෝල් එකක් දුන්නා එක්කෙනින් එන්න කියලා. මම එනකොට අපි නෝනා මෙහෙම ළමයා වල්ලාගෙන ඉන්නවා. මෙහෙම කරගෙන. බිම වැදලා හිටියේ නෑ මොකුත් ඉතින් අර රෝද පුඩු ළමයා මෙහෙම නිකන් ඉඳ ගන්න විදිහට එහෙම. පස්සේ මං උස්සලා ගත්තා ළමයා. මම උත්තර කරන්න මගේ අතින් ළමයා නැහිලා හිටියේ. බුදුන් පරාදිනවා ළමයා දීපදී කර මේ මගේ මුහුණ දිහා බලන් ඉඳලා මෙහෙම දිවසම එළියට එච්චරයි. ඊට පස්සේ මම හදලා ගිහ ගම්පා දොස්සලා උත්සාහ කරා. මට කිව්වා තාත්තේ මං උපරිම උත්සාහ කරනවා බැරුණොත් ඉතින් කරන් දෙන්නේ නැහැ කියලා. මම විනාඩි 45ක් විතර මේ කටි උත්සාහ කරා හරි කියන්නේ නැහැ. ඒ අතරතුර ළමයා දැන් අර ડોක්ටර් මට කිව්වා දැන් වැඩක් නැහැ කියලා ලේඩිස් ડોක්ටර් කෙනෙක්. පස්සේ ඒ අතරතුර අර මිනුවන්ගල ડોක්ටර්ත් දෙන්න ආවා. අපි දන්නේ නැහැ යා මොකේද ආවද කියන්නේ. ඇවිල්ලා මන් දැක්කෙත් නැහැ. පස්සේ අපි නෝනා කිව්වා ડોක්ටර් ඔයා මේ කිව්වනේ ළමයා ටිකට් දැන් හොඳයි ටිකට් කපන් යන්න කියලා අපි නෝනා එකපාරම ඇඬුවා. ඊළඟට මං ගාව මම තමයි දැක්කනේ. මං ගෝ ડોක්ටර් ඔයා ගිහින් ළමයාට කන්න බොන්න හොඳට දෙන්න කිව්වනේ. මේ මනා ගන්නද කියලා ඇහුවා. මුවන්ගොඩින් හරියටම මේ දේ කරා නම් මුලින්ම මේ ලෙඩේ අඳුනගත්තා නම් මගේ ළමයාට ඔහොම වෙන්නේ නැහැ. මුවන්ගොඩින් ලෙඩේ අඳුනගත්තේ නැහැ මගේ ළමයාගේ. ආමාශය තුඩලා කිව්වා බඩ තුවාලලා කිව්වා හොඳට කන්න බොන්න කිව්වා. අපි දොස්තර නෙමෙයිනේ. අපි ඕක දොස්තරෙන් අහන්න ගියා නම් දොස්තර කියන්නේ සමුසු ડોක්ටර් මන්ද ડોක්ටර්. ඔය දෙක අනිවාර්යයෙන්ම දොස්තර මහතුරු කියනවා. සමුසු ඕන ඉදි වල ගන්නේ නැහැ. සමුසු ඉඳගෙන උතන අනිවාර්යයෙන්ම ඔය විදිහ කියනවා මහත් දොස්තර. ඒ නිසා අපිට දොස්තර ඉවත් කියන්න බෑනේ. පස්සේ මේ දැන් හැබැයි මේ මරණයට සම්පූර්ණ වාක්‍යයන්ට මිනුවන්ගොඩ ඒ පරිසරයේ ගිහපු ડોක්ටර් මින් ඉදිරියටවත් තව ජීවිත පිළිගන්නේ නැතුව මේ ડોක්ටර්ස්ලා වැඩ කරන්න තිබ්බනම් ඒ ඇති. ඒතර මම වා කියන්නේ මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍යවරුන්ගේ දුර්වලතාවය නිසා තමයි මේ දුර්වලතාවය නිසා තමයි මහත් ඔබ්බෙදම දුර්වලතාවය දවස් 4ක් ළමයා මේකේ ඉඳලත් එතකොට ලෙඩේ අඳුර ගන්න බැරි වුණා නම් ගම්පහෙන් මේ මරණ පරිස්සමේදී ඩෙන්ගු කියලා කිව්වනම් ඉතින් ඩෙන්ගු නෙමෙයි ලෙඩේ දොස්තරලා මහතු ලෙඩේ මොකද්ද කියන දන්නේ නැහැ නේ කට්ටිය. මොකද දැන් දවස් 4ක් වෙලා මේ වෛද්‍යවරුන්ට මේ ලෙඩේ හොයාගන්න බැරි වුණා. ඒ කෙන එකට වෛද්‍යවරු නෙවෙන්න ඇති. මොකද වෛද්‍යවරුන්ගේ ලෙඩේ හොයාගන්න එපා. ලේගෙන් ඩෙන්ගු චෙක් කරා නම් ඩෙන්ගු අහුවෙන්න එපා. ඉතින් මොකේද අරයා බෙහෙත් කියලා බෙහෙත් ගාගෙන උගුරේ මොකද ආමාශය තුවාලෙ මේ විදිමිත් එකටයි බඩ තුවාලෙ ටික විතරනේ. ඒතර හොස්පිටල් එකේ ඊට කලින් මොකද්ද කිව්වේ මට තියෙන අසනීපය මොකද්ද කියලා කිව්වේ? එයාට තියනවා කිව්වේ ප්‍රෙෂර් අඩු වෙලා කිව්වා. ප්‍රෙෂර් අඩු වෙලා මුලින්ම සැරේ. ඊට පස්සේ ආමාශය තුරුලලා මේ විදිමිලා බඩ තුවාලලා තියෙන කිව්වා. මෙයා කෑම කන්නේ නැහැ කිව්වා වෙලාවට. දුව කෑම හැමදාම උදේ 7:10 විදි කනවා දවස් 5ක් සතියේට. 4ක් විතර උදේ 7:10 විදි කනවා. 11:45 වෙනකොට දවස් 4ක් කනවා දවල්ට කෑම. ඒ ටයිම් එක අනුව. ඒක සාමාන්‍ය වෙලාවල ළමයා කෑම කන. වෛද්‍යවරයා ඩෙන්ගු කියලා ආවත් මිනුවන්ගොඩ රෝහලට බැරි වුණා මේ ලෙඩේ හොයාගන්න. දවස් 4ක් තිබිලා. ඔව්. දැන් මොකද ඉල්ලන්නේ හොස්පිටල් එකේ? මම ඉල්ලන්නේ මගේ ළමයාගේ ජීවිතය මට අය ගන්න බෑ. ළමයාගේ දැන් ජීවිතය ඉවරයිනේ. මින් ඉදිරියටත් ළමයි ගැන පුංචි ළමයි ඉන්නවා. ලොකු සාමාන්‍ය මැදිවියේ ඉන්නවා. තරුණ ඔක්කොම පොදු බලලා මින් ඉදිරියටත් මොකද ඒ කියන්නේ වගකීමෙන් වැඩ කරන්න කියලා. මොකද තව ජීවිත ගොඩාක් මේ විදිහේ දොස්තර මහතුරු හිටියොත් ඒ කියන්නේ හැම කෙනාම ඉන්නේ දොස්තර මහතුරුන් දිවිවරු මම දැක්ක එක ගම්පහෙන් මට ඒක ඔප්පු කරලා පෙන්නුවා. මොකද දොස්තර 3-4 දිනෙම වටේලා මගේ දුව ගොඩ ගන්න හැදුවා. මින් ඉදිරියටවත් මේ වගේ දේවල් වෙන්න එපා කියලා මම ඉල්ලන්නේ දොස්තර මහතුරුන්ට. ටිකට් කැපුවා හවස ආය අමාරු වෙලා ආයෙ 9:10 විදිහට. ආය අමාරු වෙලා නැවත් වගේ.
ආයෙත් කවදා දවසක කිව්වා යන්න පුළුවන් ටිකට් කපන්න. මම ડોක්ටර් මෙයාට හොඳ නෑ අඳුන්නේ. තව වමනේ යනවා කියලා කිව්වා. මං හිටියේ බලෙන් ඊට පස්සේ ටිකට් කපලා තියෙන යන්න පුළුවන් කිව්වා. මගේ කැමැත්තටම මටත් ඒක විලා සිද්ධ නිදිමරලා දීකියලා මම ආසාව දීකේ නෑ. මගේ ළමයා හින්දා හිටියා. ආයේ නිතර අමාරුයි කියනවා අරක මේක බලනවා ඉතින් එදා රෑ ගම්පාට ගෙනියන්න ඊපස්සේ මගේ ළමයා කියනවා මොනවා හරි කරන්න අම්මේ මට උස්ම ගන්න බෑ කිව්වා මං ආයෙ නර්ස්ට කිව්වා ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න බැයිද ගම්පහට කියලා ડોක්ටර් ඉන්න වෙලාවේ කියන්න බෑ කිව්වා මට අනේ මං කොයි වෙලාවෙ එච්චර අමාරු තිබ්බේ නෑ දැන් අර මම වෙනම් මං අපි යන්නම් ගම්පාට නම් යක් ගෙනල්ලා කිව්වා නම් අසං කරන්න කිව්වා මෙයා ඇවිල්ලා මට එපා අසං කරන්න කිව්වා යාලේ වාසියද කියලා මම මොනවා හරි ලිව්වා මට මතක නෑ අසං නම් කරේ නෑ මොනවා හරි වචනයක් ලිව්වා යකිය අනේ බස් අපිට ඉල්ලකේ ආවා ඊළඟ එනකොට අනේ ගැස් එනකොට මට ඇඟ රිදෙනවා කිව්වා හිතනම් කරලා යන්නලා කිව්වා මම ඈන් එකක්වත් මොකද දුන්නේ මගේ ළමයා ආරයන් අනේ හරියට බලන්න බැයිද නේ ඩෙන්ගුවනේ කියන ડોක්ටර්ලා දන්නවනේ මේ මුත්‍රායි කාරි හරියට චෙක් කරන්න බෑව වතුර මයින්නවා මම දැක්කයි ආ පැත්තේ දෙන්නේ සුන්දරගේ මුත්‍රා මයින්ලා මොන જાති මයින්ඩ ගගා කිව්වා ඇයි අපේ ළමයාට එහෙම කරේ නැත්තේ මම බලන් කියන්නද මේව බලන්න කියලා එයාලා දොස්තරලානේ අනේ බඩේ මිලාප මෙතන විදිනවා කිව්වා කන්න බොන්න දෙන්න කිව්වා ඔක්කොම මේ තේත් කරලා තියෙන්නේ හොඳට මෙයාට කෑම බීම නෑ කිව්වා බඩේ දිනවා දැන් টয়ලට් යන්න කිව්වා টয়ලට් ගියේ නෑ ඇත්තටම දවස් දෙකක්ද කොහෙද ඒකට එච්චර බඩේ දිවෙන්නේ නෑනේ අයියෝ හොඳට කන්න බොන්න කිව්වා টয়ලට් යන්න ගියාම හරියයි කිව්වා ළමයාගේ පපුව රිදෙනවා අම්මේ මට බුදිය ගන්න බෑ කෙලින් ඉන්නත් බෑ ළමයා හැරෙනවා හැරිලා ඉන්නත් අන්තිමේ බිම බුදිය ගන්න දැව්වා මම ඊළඟ ඉතර පැදුරක් තිබුණා ඉන්නත් බෑ ළමයාට අනේ බෑ අම්මේ හුටුවේ ඉඳගෙන මගේ කකුල් දෙක උඩ ඔකුවේ තියාගෙන හිටියා තුනම චුට්ටක් විතර හොඳයි කිව්වා අනේ මං ආයෙ ගිහින් නර්ස් අම්මේ ලත් බයිනෝනේ හැම වෙලේම කියන්න ගියාම මම කොහෙන්ද චුට්ටක් අනේ බැන්නත් කමන්නේ අම්මේ ගිහින් කියන්න ඕක කිව්වා මම තුල තමයි නෝන්නේ කිව්වා මම අනේ විනංගලෙන් වැදුවා නම් හරියට ඕම වෙන්නේ ඩෙන්ගු වලට චෙක් මට දුන්නේ නෑ ලියලවත් එළියෙන්වත් බලන් ඉන්නවත් කියලා ලේ ගත්ත නහරවල් පේන්නේ නැහැ කියලා ළමයාගේ අත් දෙකම තුවාල වුණා හැමතැනම ගත්තා අන්තිමේ කකුලටත් ගහලා ගන්න බැරුව නහරවල් පෙවුන්නේ නැහැ එතන මං හිතන්නේ ඉදිරිලා තිබ්බා පෙවුන්නේ නැද්ද දන්නේ නැහැ ඉතින් යාළුවට තේරෙන්නේ නැද්ද එව්වා හැමතැනම ගැව්වා නහරවල් පේන්නේ කියලා අනේ ඉස්සරෝම අපි මේ තනියම නැති වුණාට පස්සේ ඉස්පිරිතාලේ අරන් ගියානේ. මින්න මාත් එක්ක ග්‍රේඩ් ගත්තා ඒ ටික කිව්වනේ. ඔව්. මේ ඊට පස්සේ ඉස්පිරිතාලේ අරන් ගියේ රෑ වෙලා අරන් ගියාට පස්සේ ලේ ගත්තා. ලේ අරගෙන මේ ලේක නෝමල් කියලා තමයි අපිට දීලා තිබ්බේ. ඊට පස්සේ ගෙදර ටිකට් කපාන අපි එක්කන් ආවා. එක්කන් ඇවිල්ලා ආයෙ තනියම නැති වුණා. ආයෙ කියන්නේ අමාරු වුණා බඩ දෙනවා ගුවා කැරකිල්ල ගුවා වමනේ ගියා සෑහෙන්න. ඊට පස්සේ ආයෙ අපි කතා වුණා දැන් ડોක්ටර්ලා බැලුවේ මිනුවන්ගොඩනේ. ඒ හේතුව මත මිනුවන්ගොඩට අරන් ගියා. අරන් ගියාට පස්සේ ආයෙ ප්‍රෙෂර් කියන්නේ ලෝ ප්‍රෙෂර් කියලා තමයි එවෙලේ කිව්වේ. ඊට පස්සේ පහවදා උදේත් මම බලන්න ගියා. පහවදා උදේ බලන්න යනකොට කිව්වා ආමාශය ඉදිමිලා කියලා. ඊට පස්සේ ආයෙ පහවදා දවල් යනකොට කිව්වා ආමාශයේ තුවාල තියෙනවා කියලා. ඊට පස්සේ අපිට මොකක් හරි මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ බෙහෙත් එකක් මොකක් හරි මේ පාමිසින් ගෙනල්ලා බොන්න කියලා දීලා තිබ්බා. ඒකත් අම්මා එළියට ගිහිල්ලා පාමිසින් ගෙනල්ලා දීලා තිබ්බා. ඊට පස්සේ
කොහොම හරි ඊට පස්සේ මම යනකොට අත් දෙකේ සාමාන්‍යයෙන් ඇඟිලි වල උඩ ඉඳන් මේ නැමෙන තැන වැලමිට තියෙනවනේ වැලමිට හරියට එනකන් අත් දෙකේම කටු ගහලා තුවාල තිබ්බ මම දැක්කා. කකුල් වල ඇඟිලි තියෙන ඒ හරියට කටු ගහලා ලේ අරගෙන තුවාල තිබ්බා. එච්චර ලේ අරන් දවස් 4ක් ඉක්කිරිතාලේ ඉඳලා ඩෙන්ගු කියලා හොයාගන්න බැරි වුණා නම් ඩොක්ටර්ලා වෙන්න බෑනේ. ඒකින්ද අපි ගම්පහ අරන් ගියාට පස්සේ අපිට ටිකට් කපාන අරන් ගියා බලෙන්. එතනත් පොඩි ප්‍රශ්නයක් වුණා. මේ ටිකට් කපන්න ඒ කියන්නේ යාලට ඕන විදිහට අපිට ලියන්න කියලා යාලගේ වාසියට ලියන්න කියලා එහෙම ප්‍රශ්නයක් කළා. අපි කොහොමද අපිට හදිසිය තිබේ එයාට සනීප අමාරු හින්දා අපිට ගම්පහට එක්කයි යන්න. ඊට පස්සේ මං වීල් එකට අරන් ගිහින් දැම්මා. ඇම්බුලන්ස් එකක් දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ වීල් ඒක දැන් මිනුවන්ගට වලින් ඇම්බුලන්ස් එක දුන්නෙත් නැද්ද ඔයාලට බලන්න? දුන්නෙත් නෑ. අපි අපේ පෞද්ගලික වාහනයක ට්‍රීවිල් එක තමයි අරන් ගියේ. එතකොට ඒ වෙලාවේ මිනුවන්ග රෝහලේ ගිලන් රථයක් තිබ්බද? ගිලන් රථයක් තිබ්බා මම දැක්කා. ගිලන් රථේ මම දැක්කා. මේ ගිලන් රථේ තියෙන තැනින් තමයි අපි වාට්ටුව ළඟට යන්නේ. ඔව් ඇයි එතකොට දුන්නේ නැත්නම් යාලා දෙන්න බෑ කිව්වද? ඔයාලා බලෙන් කපන් යන හින්දා? අපි බලෙන් කපන් යන හින්දා වෙන්නේ නැති මට හිතෙන්නේ. මොකද අපිට බලෙන් කපන් යනවා මගේ වයිෆ් නේ. එයා දුක් විඳිනකොට මට බලන් ඉන්න බෑනේ. ඔව්. එතකොට අපි බලෙන් හරි ටිකට් කපයි යන්න තමයි අපි බැලුවේ. ගම්පහට එක්කයි යන්න. අපි ගම්පහට එක්කන් ගියා. හරියටම ගම්පහට යනකොට ඒකේ තියෙනවනේ මේ වார்த்தාව ඒකේ තිබ්බේ 1:20ට ගියා. 1:20ට කියලා තමයි තිබ්බේ. ඒ වෙලින්දන් ඒගොල්ලෝ ට්‍රීට්මන්ට් කරා. ඊට පස්සේ ගෙනිච්චට පස්සේ ඒගොල්ලෝ ප්‍රෙෂර් බැලුවා, ලේ ගත්තා, මම තමයි හිටියේ. ලේ ගත්තා. ඊට පස්සේ අන්තිමේ කොහොම හරි මෙයා කෑ ගැහුවා මේ නර්ස් වඳින්නම් මේ කියන තැනකට මට අමාරුයි, මට මොකක් හරි කරලා මේ අමාරුයි බෙහෙත් මොකක් හරි දෙන්න කියලා. ඊට පස්සේ නර්ස් කෙනෙක් ඇවිල්ලා මොකක් හරි අර ලේ ගහනවනේ කට්ටයි සේලයින් එක ගහලා තිබ්බේ. එතනින් මොකක් හරි මේ ඉන්ජෙක්ට් කරා මොනවා හරි. ඊට පස්සේ මොනවද කියන්න මම දන්නේ නැහැ. ඊට පස්සේ නර්ස් කිව්වා ඔයාට නිින්දයයි පොඩ්ඩක් කැලවෙන්න කලන්ත ගතියක් කරේ මේ එයි කියලා. ඒ වෙනකොට මම මොනවද කියන්න දන්නේ නැහැ දුන්නේ. ඊට පස්සේ මේ එයා එහෙම මං ඒ කියන්නේ ගම්පහෙන් දුන්නේ. ඔව් මං එහෙම ඇල කරා. එයාට නිින්ද ගියා. මං ඔළුවත ගගා හිටියේ. ඊට පස්සේ පැය භාගයක් විතර නිදිය ගත්තා. ඊට පස්සේ ආය හැරුණා. හැරලා ඉවරලා කිව්වා අයියා මට වතුර ටිකක් දෙන්න කියලා. ඊට මම වතුර ටිකක් දුන්නා. ඊට පස්සේ වතුර ටිකක් වැඩියෙන් බිව්වා ඒ වෙලේ. ඊට පස්සේ ඒ කියන්නේ වෙනද මොන ප්‍රමාණයකට වැඩියෙන් බිව්වා. ඊට පස්සේ මූත්‍රා කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඊට කලින් මට නර්ස් කියලා තිබ්බා මූත්‍රා එකක් ගන්න ඕන කියලා. පරීක්ෂණයකට කියලා. ඊට පස්සේ මං නර්ස් කෙන් ගිහින් ඇහුවා නර්ස් ඔයාලා බෙහෙත් එකක් ඉන්ජෙක්ට් කරා ඒක මොකද්ද? යාට නින්ද ගියා. මූත්‍රා එකක් ගන්න ඕනේ කියලා තුවාලා කිව්වා. මූත්‍රා එක ගන්න එක්කන් ගියාට කමන්නේ නැහැ. එයාට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වා කමන්නේ නැහැ මේ වීල් චෙයාර් එකක් ගෙනල්ලා තියාගෙන යන්න අවුලක් නැහැ කියලා කිව්වා නර්ස්. ඊට පස්සේ මං වීල් චෙයාර් එකක් ගෙනල්ලා උස්සලා මම ඒ වෙලේ උස්සලා තියාගෙන ගියේ. ඒ කියන්නේ අත් දෙකට උස්සලා අරගෙන වීල් චෙයාර් එක උඩින් තිබ්බේ. ඊට පස්සේ මේ අම්මට කතා කරා අර කුප්පියක් ඕන මුද්‍රා ගන්න ඒක ගේන්න කියලා අම්මත් ඒ වෙලේ එතනට ආවා. ඊට පස්සේ මේ අරගෙන මුද්‍රා එක ගන්න ගියාට වැඩේ කියන්නේ මුද්‍රා ගියේ නැහැ. මුද්‍රා එක ගන්න බැරුණා. ඊට පස්සේ මම එළියට එක්කන් ආවා. එළියට එක්කන් ඇවිල්ලා ඒ බාත්රූම් එක ඇතුළටම එතන වැසිකිලි තියෙන තැන ඇතුළටම වීල් චෙයාර් එක ගන්න බෑ. වීල් චෙයාර් එක එළිය තියලා ගියේ. එතනට මම වීල් චෙයාර් එක ළඟටම එක්කන් ආවා මෙයාව. ඊට පස්සේ මේ කොහොම හරි වීල් චෙයාර් එකෙන් ඉඳ ගන්න යනකොට මට එයාගේ බර තේරෙනවනේ. ඒ බර එන්න මට දැවුණා ඇඟට මට වැඩි වෙන ගතියක්. ඊට පස්සේ එහෙම අම්මා මේක අල්ලන් හිටියේ සේලයින් එක. ඊට පස්සේ අම්මට සේලයින් එක අල්ලන්න කියලා මම එහෙම වීල් චෙයාර් එක ළඟින් එහෙම තිබ්බා. කියන්නේ අඩපට්ටලේට වගේ තියලා තාත්තා හොයන්න ගියා. යනකොට තාත්තා එළියේ හිටියේ. මම එයාට කෝල්ලයක් දීලා එයාටත් එන්න කියලා වීල් චෙයාර් එකෙන් අපි ඉස්සලා තියලා එතනින් පස්සේ නර්ස්ලාට අපි බාර දුන්නා. ඊට පස්සේ තමයි නර්ස්ලා මේවා කරේ. සම්පූර්ණයෙන්ම අත් වලින් කකුල් වලින් මිනුවන්ගුඩ ඉස්පිරිතාලේ ලේ අරගෙන දවස් 4ක් නවත්තලා තියාගෙන සාමාන්‍යයෙන් ඔච්චර ලේ අරගෙන ඩෙන්ගු කියලා සාමාන්‍ය හොයාගන්න පුළුවන්කමක් තිබ්බා නම් අපිට මෙයාව සෑහෙන දුරට ගොඩක් සනීප කරගන්න තිබ්බා. මිනුවන්ගුඩ ඉස්පිරිතාලේ දුර්වලතාවය තමයි අපිට කියන්න තියෙන්නේ. තව දැන් ඔයිට කලිනුත් උන් ප්‍රශ්නයක් වුණා බොරගඩ වත්තේ කියලා කියනවා අපිට හරියටම අරන්ති අපි ඒ දන්නේ දැන් මෙයාව සනීප කරගන්න තිබ්බා කියන එක මට 180 මොකද ඩෙන්ගු වලට සාමාන්‍යයෙන් දැන් මැරෙන්නේ නැහනේ. ඒ කියන්නේ හැදිච්ච පළවෙනි දවසේ නෙමෙයි දෙවෙනි දවසේ අපි ඉස්පිරිතාලෙ ගිහින් ඇඩ්මිට් කරේ. එතකොට බේර ගන්න ඕන තරම් chance තියෙනවා. දැන් මරණ පරීක්ෂණය අනුව තමයි ඩෙන්ගු කියලා කියන්නේ. අපි ඩෙන්ගුද කියන්නේ අපි ડોක්ටර්ලා නෙමෙයි අපි දන්නේ නැහැ.
දෙවනි දවසේ තමයි අපි ඉස්පිරිතාලේ ගිහින් නවත්තන්නේ. එතකොට එතන ඉඳන් දවස් 4ක් මිනුවන්ගොඩ ඉස්පිරිතාලේ හිටියේ. ඒ අතර ලේ අරගත්තා, මූත්‍රා බැලුවා, පරීක්ෂණ කරානේ. ඒ කරලත් සාමාන්‍ය ඩෙන්ගු කියලා හොයාගන්න පුළුවන් ඉන්න බෑ දවස් 4ක් ඉස්පිරිතාලේ තියාගෙන. එතකොට එහෙම කරේ හොයාගන්න බැරි වුණා කියන්නේ සාමාන්‍ය මිනුවන්ගොඩ ඉස්පිරිතාලේ ડોක්ටර්ලාගේ දුර්වලතාවය මත තමයි මේ මරණය වුණේ කියන තමයි මට කියන්න තියෙන්නේ. ඉස්සරහට මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගත්තා නම් මොකද හැමෝගෙම ජීවිතේ හැමෝම දුක් විඳිනවා. ඒ වගේ දෙයක් නොවෙන්න වග බලා ගත්තා නම් ඇති අපිට.